වසා ගැටේ හරහා ව්‍යාප්ත වෙන්නේ කොහොමද? වසා ගැටේ කියන එක ඔබට දන්නවා අපේ ඇඟේ හැමතැනම වසා ගැටේ තියෙනවා. කියන්නේ වසා පද්ධතිය තුල නැත්නම් අපේ තියෙන දේහයේ ආරක්ෂණ පද්ධතිය. ඒක තමයි අපේ ඇඟේ විස බීජ නසන පද්ධතිය කියලා කිව්වොත් ඉවරයි. වසා ගැටි සහ වසා නාල වලින් සංයුක්ත වෙනවා. ඒ කියන්නේ දේහය පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා කියන වසා පද්ධතිය. එතකොට අපේ ඇඟට විස බීජයක් ආවට පස්සේ උදාහරණයක් විදිහට මේ ඔයගොල්ලෝ දන්නවා. උගුර දෙපැත්ත තියෙන සෙන්ගෙඩි ගැනීමට මොකද වෙන්නේ? විස බීජයක් ආවට පස්සේ මොකද වෙන්නේ? අපේ මේ මිනිස්සු ගොඩක් හොගින් මේ දවස්වල වෛරස් ආසාදනායි මේ තියෙන මෙන්න කියන්නේ මගේ උගුර දිදෙනවා. කිලින්දී අපහසුයි. හිර වෙනවා මගේ. මොකක්ද ඒකට හේතුව? වෛරස් එක උගුරට තමයි එන්නේ. උගුරට ආවට පස්සේ එයා වසා ගැටි ඇතුලෙන් අපේ විස බීජ නසන්න ක්‍රියාත්මක වන සුදුරුද සයින වසා ගැටි ඇතුලේ විරුද්ධව සටන් කරනකොට ඒ ප්‍රධාන ප්‍රතික්‍රියාව නිසා වසා ගැටි ඉදිනවා. ඉදිමිලා මෙතන මාර්ගෙන් බ්ලොක් කරනවා. ඒතර අපිට උගුර කැක්කුමක් එනවා. අන්න ඊයෙන් තියෙන තමයි පිළිකා සයිඩක් ඇතුළු වුණාට පස්සේ මොකද වෙන්නේ? සමහරවල් රිදෙන්නේ නැහැ. හැබැයි යටිත් ක්‍රමික වර්ධනය වෙලා අපිට ඉලිනකොට ලොකු අපහසුතාවයක් එනවා. පිළිකා කියන මතක තියාගන්න හැමතිස්සෙම මුලින් කැක්කුම කියන්නේ වේදනාව කියන දේ ඇති වෙන්නේ නැහැ. කිසිදු වේදනාවකින් තොරව තමයි ඒගොල්ලෝ මුලින් ඇති වෙන්න පටන් ගන්න. ඇති වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඉන්න ලොකු වෙලා අවටිනේ ස්නායු තෙරපඩුවක්. ස්නායු තෙරපීමක් කරපොත්. උදාහරණයක් විදිහට අපි මේ හැම අල්ලලා මේ පිළිකා කරන කැක්කුම එනවා නේද? අන්න ඒ ස්නායු තෙරපීමක් නිසා තමයි වෙන්නේ. මම පොඩි ඉඳනකොට හිතනවා ඒක ස්නායු තෙරපීමක් නිසා. අන්න ඒ වගේ පිළිකා එතන තියෙන තන විශාල ලෙස වගපන වෙමි තෙරපීමක් ඇති කරනවා. තෙරපීමක් ඇති කරනකොට කැක්කුමේ. හැබැයි මේ තෙරපීමක් ඇති කරන්න යා ලොකු කාලයක් ගත කරනවා. ප්‍රමාණය විශාල වෙන්න ඕන. විශාල නලකස් තමයි ගිදෙන්න ගන්න. සමහරකට තියාගන්න පිළිකාව කියන කවදාවත් මූලික අවස්ථාවේදී කැක්කුමක් තව වේදනාවක් නැති වෙන්න පුළුවන් බව. වසාටට අපේ දේහයේ විශේෂ ප්‍රතිමතුලක වසාටට තියෙනවා. උදාහරණයක් විදිහට කිහිල්ලේ වසාගේ උඩින් පඩක් මුඛ පිළිකා කියන ව්‍යාප්ත වෙනවා මේ උගුර කියන්නේ බෙල්ලේ ඉහළම තියෙන වසාගෙන් දෙපැත්තට මුඛ පිළිකා ව්‍යාප්ත වෙනවා. තයිරොයිඩ් පිළිකා බෙල්ල දෙපස වසාගෙන් ඉවර. පියවර පිළිකා නම් කිහිල්ල වසාගෙන් ඉවර. ඊට පස්සේ සසර පද්ධති පෙරහම පිළිකා මේ හුස්ම ගන්න මාර්ගයේ දෙපස වසාගෙන් ඉවරට පැතිරෙනවා. පඩවැල තුල ඇතිවන පිළිකා තමයි. පඩවැල තුල වසාගෙන් ඉවරට පැතිරෙනවා. ගර්භාෂය, ඩිම්බකෝෂ, ඊට පස්සේ මුත්‍රාලි වගේ මෞත්‍රාලික මාර්ගයේ තියෙන සියලුම ග්‍රන්ථි වල තියෙන පිළිකාවක්. ඒ අදාළ ස්ථාන ළඟ තියෙන වසාගත වෙන ප්‍රතිපල ළඟට නෙවෙයි. තොර තියෙන වසාගත යොත් ප්‍රතිරේඛා කුණු. අපි සමහර දැකලා තියෙන සමහර දැන් එක රෝගියෙක් හම්බුනා එයාගේ ඉකිලි ඒක පැත්තක කිලි වල තමයි ඉදීම තිබුණේ. ඒක පරීක්ෂණ කරගෙන කියලා අපිට නවරාදිය මොකද වෙලා තියෙන්නේ ලොකු වසාගෙට මලුවක් හිටුනම අපිට බලත් පරීක්ෂා කළා මේකෙන් වසාගෙන ඉත්තා ගාගෙන පරීක්ෂා කරනකොට ඒක මෙලනොමයි. ඒ කියන්නේ වෙන තැනකින් පැතිරිච්ච කැන්සර් එකකට කියන්නේ හැමේ තියෙන කැන්සර් එක පැතිරීම. ඒතර අපි දැන් හොයනවා කනක් උයක් හොයාගන්න නැහැ. තිබ්බ දැන තමයි පාඩේ පැන්තෙන් ඉරක් විදිහට කළු පාට ඉරක් විදිහට තියෙනවා. බලන්න යදී ඒක තමයි කැන්සර්. එතනින් අපි බයොප්සි එකක් කරනවා. ආයිටම් කිව්වොත් මේ ඉතින් මේ කපලකින් තමයි ගොඩක් එන්න මේ සුරංගින්න තියෙන පැත්තෙන් හරියම වගේ කියන එකම පාදේ පැත්ත කෙලවන ඒක චූටි කන් පාද තීරුවක් විදිහට තමයි ඒක තුන. එතකොට ඒක තමයි පිළිකාවේ ප්‍රාථමික පාඩ. පිළිවසේ අයින් කරා කියලා මෙතන කිව්ව සාරියල් දෙලික අයින් කරලා දාන්න. ඉතින් ඒකයි ඒකට ඇඟ හැමදාම තියෙන වසාගයන් කිව්වම පිළිකා තත්ත්ව පැතිරීම ඊළඟට තියෙනවා මතක තියාගන්න. ඊට පස්සේ අපි හිතමු වසාගයන් කියවන පැතිරීමකුත් තියෙනවා. ඊට පස්සේ හිතන්න අර හැමේ ආපු පිළිකා තත්ත්වය. හකුලේ තියෙන පිළිකා මතුවෙන්නේ කිලිවලින්. ඒතකොට හැමේ විච්ච පිළිකා කොට සයින් කරන වැඩක් තියෙනවා අපි කිලිවල වසාගයන් කයින් නොකරමු. වැඩක් වෙන්නේ නැහැ. කිලිවල වසාගයන් වල පැතිරීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක ඉතින් ඉවත් කරන්න අවශ්‍යයි නැත්නම් කැන්සර් එක ගන්න හැදෙනවා. ඒක නිසා වසාගෙන තියෙන දේ වැදගත්. මොකද අපිට රෝගින් ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට කියන්නේ කිහිල්ල වසාගෙන ඉන්න පමණයි. ඒ කියලා මට දැන් ගැටියක් වගේ හමුවෙනවා කියන්නේ.
අපි බලුවට පස්සේ ගිහිල්ල විතරක් නෙමෙයි ප්‍රෙස්බිරියන් කැන්සර්ස් හම්බෙලා තියෙනවා. සමහර වෙලාවට කියලා මේ බෙල්ල දෙපැත්තේ නිකන් කැටයක් වගේ අහු වෙනවා කියන්නේ. බෙල්ල ස්කෑන් කරාම තයිරොයිඩ් ග්‍රන්ථියෙන් පිළිකාවක් තිබිලා තියෙනවා. ඒක නිසා මම මෙච්චර වසාගෙන කියන්නේ වසා ගැනීමෙන් තමන්ගේ පිළිකාවක් තියනවාද කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙන බව මතක තියාගන්න.